もうキャブン。엄마 미수. මිසු දාන්න. 미수 집에. කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ගොඩ දවසකින් vlog එකක් අරගෙන ආවේ. පහුගිය ටිකේම ගොඩාක් බිසි වෙලා හිටියා. ෂෝට් වීඩියෝ විතරයි මට අප්ලෝඩ් කරගන්න පුළුවන් වුණේ. එන්න ඉතින් අපිත් එක්ක එකතු වෙන්න. අපි කොහොමද අවුරුදු දවස ගත කළේ කියලා. අපිට තිබුණ පොඩි නිවාඩු වෙලාවන් අතරේ අවුරුදු කෑම ටිකක් හදාගත්තා. මගේ පවුලේ හැමෝම මට පුංචි උදව් කරලා දුන්න මේ හැම දෙයක්ම කරගන්න. ලංකාවේ වෙලාවන් වලටම කිරි උතුරවලා කෑම මේසේ ලෑස්ති කළා. නමුත් ඉතින් හස්බන්ඩ්ට නිවාඩු නැහැනේ අවුරුදු කියලා. එයත් ආවට පස්සේ තමයි අපි අවුරුදු කෑම රස බලන්න ගත්තේ. අවුරුදු කිහිපයකින් පසු අපි 4 දෙනාම එකතු වෙලා මේ අවුරුදු සමරන්නේ. අමතක වුණානේ. දැන් ඉතින් අපේ පවුලේ 4ක් නෙමෙයි 5ක් ඉන්නවා. අපේ අකිනාචානුත් මේ පාර අපිත් එක්ක අවුරුදු සමරනවා. මේ විදිහට තමයි ඉතින් අපේ අවුරුදු සවස් වරුව ගත වුණේ. ඉතින් ඔයාලා හැමෝම අපේ බ්ලොග් එක නැරඹුවාට බොහොම ස්තුතියි. නැවත බ්ලොග් එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.